හායි යාළුවනේ සුබම සුබ උදෑසනක් ඔයාලා සියලුම දෙනාට. මේ තමයි මගේ YouTube channel එකෙන් ගෙන පළවෙනි vlog එක. අද අපි යන්නේ ඈවල හෙළ නැත්නම් අවාලේ හෙළ කන්ද නගින්න. මේ කන්ද පිහිටලා තියෙන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයේ බුඩුපිටිය ගම්මාන. බිබිල නගරයේ ඉඳලා අම්පාර පාරෙන් ගියොත් මේ කන්දට කිලෝමීටර් 21ක් පමණ තියෙනවා. අම්පාර පාරේ නාගල කොකුන්නෑව පිටකුඹුර පහු කරගෙන ගිහින් බුළුපිටියට ළඟා වෙනකොට හම්බ වෙනවා පොලිස් මොරපොළ. ඒ පොලිස් මොරපොළට ඉස්සරහින් තියෙන අතුරු පාරෙන් තමයි ඈවල හෙළ පිහිටලා තියෙන ගම්මානයට යන්නේ. අපි ඒ පාරේ කිලෝමීටරයක් එකහමාරක් වගේ දුරක් ගියා. ඒ පාරේ අවසානෙටම වගේ තිබුණ ගෙදර තමයි වාහන ටික දැම්මේ. ඉතින් කන්දේ අපි කලින් නැගලා නැති නිසා ඒ ගෙදර පොඩි මල්ලි කෙනෙක් කිව්වා එයා අපිට පාර පෙන්වන්නම් කියලා. ඔන්න ඔහොම අපි එයත් එක්ක අපේ හයික් එක පටන් ගත්තා. මෙන්න මේ ඉන්න යාළුවනේ අපේ ගමන් සවියෝ ටික. අපේ මල්ලි මගේ යාළුවෙකුයි. අපේ මාමලාගේ අයියාගේ කැම්පස් එකේ යාළුවෝ ටික දෙනෙකුයි. අපේ මද්දුම මාමිගේ පොඩි මලයයි තමයි මේ ගමනට එකතු වුණේ. ටික දුරක් යනකොට අපිට ඇල පාරක් හම්බ වෙනවා. ඒ ඇල පාර දිගේ උඩටම යනකොට තවත් යාළුවෙක් අපේ ගමනට මගදී එකතු වුණා. පතේනද අපිත් යා. ඇලේ උඩ හරියේදී අපිට වැටලා තිබුණා මුස්සැල් වල ගෙඩි වගේක්. මරු වගේ. ඒවා හොලනකොට පොඩි සද්දයක් එනවා. මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් පට්ට ආතල් භාණ්ඩයක්. ඇල අවසන් වෙනවත් එක්කම තමයි අපි හරියටම හයික් එක පටන් ගත්තේ. මෙන්න මේ ඉන්නේ අපේ මාමගේ පොඩි මලයා. පොරට පට්ට 20ක් තියෙන. සත වට ගාලා කැලේ කඩාගෙන දුවන. මලයා මේ වගේ කුස කන්දන් නගින පළවෙනි වතාව තමයි මේ. ඉතින් අපිට පාර පෙන්නන්න ආව මල්ලි කියන විදිහට අපි කන්දෙන් හතරෙන් එකක් වගේ තමයි තවම නැගලා තියෙන්නේ. ඔන්න ඔය ඉන්නේ අපට පාර පෙන්නන්න ආව මල්ලි. ඈවල හෙළ මුදුනට යන්න අපිට පොඩි කඳු ගොඩක් පහු කරගෙන යන්න. එක කන්දක් නැගලා ඉවරනම තව කන්ද. අන්න එහෙම කඳු ගොඩක් අපිට හම්බ වෙනවා. මෙතර කොහොම ඉතින් වාගේ අත්දැකීම
දෙකින් විශිෂ්ටයි. අකුල් දෙක බටන් පොඩු ගහනවා. කනක් ඇහෙන්නේ නැහැ. වැඩි වෙනවා වෙන. සිය මං ආව මාණන් කියලා පෙන්න නගින්. දැන් අපි කන්දේ 3 කාලක් වගේ නැගලා තියෙන්නේ. යාළුවනේ. බහින් නඩු අදරට ගිහින්. තාමග වේ දැන් එන්න මාර මහන්සියක් තියෙන්නේ. කන්ද උඩට යන්න හුළම් පාර ගොඩක් සැර වැඩි. අපිට පාර පෙන්නඩාව මල්ලි කිව්වේ වෙසක් පොසුන් මාසවලදිලු මේට හුළඟ ගොඩක් සැර වැඩි. එයා කලින් වතාවල් වල එනකොට මේ තරම් හුළඟ තිබිලා නැද්ද? මොනා වුණත් හුළඟත් එක්ක අමුතු ආතල් එකක් තියෙනවා. ඔන්න යාළුවනේ කොහොම හරි අපි ඈවල හෙළ මුදුනට ළඟා වුණා. අපිට කන්ද මුදුනට එන්න හරියටම පැය 3ක වගේ කාලයක් තමයි ගියේ. කන්දක් නගින එක කොච්චර දුෂ්කර වුණත් කන්ද මුදුනට ආවම දැනෙන ඒ හැඟීම වචන වලින් කියලා නිම කරන්න බෑ. දැන් යාළුවනේ මං ඉන්නේ කන්ද මුදුනේ. මේ හරියදී මම කතා කරන ඒවා පවා ඇහෙන්නේ නැති ගානට උලම් පාර සැර වෙන්නේ. මෙලෙහෙල මුදුනේදී නිල්කල රක්ෂිතය, සේනානායක සමුද්‍රය, ගල්ඔය කඳු, උල් හෙළ, බුළු පිටිය හෙළ, මඩොල් සීම වැනි කඳු පන්ති විශාල ප්‍රමාණයක් අපට බලා ගන්න පුළුවන්. මේ කඳුමුදුනේ පැත්තකින් සාමාන්‍ය ප්‍රමාණයේ ගල් ගුහාවක් තියෙනවා. අපි දවල්ට කන්න ගෙනාපු කෑම ගුහාවේදී කාලා ගුහාවට වෙලා සින්දුවක් යමු කියලා පොඩි වෙලාවක් නිදහසේ හිටියා. මෙතන කෑම්පින් කරන්න නම් කියාපු තැනක්. අපි කට්ටිය නම් කෑම්පින් කරන්න නෙමෙයි ආවේ. ඉතින් යාළුවනේ ඔයාලටත් කියන්නේ මේ වගේ ස්වභාවික සුන්දරත්වයක් තියෙන තැන් බලන්න යන්න. ඒ සුන්දරත්වය විඳින්න. මම මේ vlog එක මෙතනින් අවසන් කරන්නයි හදන්නේ. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.